ගාන අඩුවට වගේම පට්ටම සවුන්් තියෙන සුපිරි පෝටබල් ස්පීකර් එකක්. ඉතින් මේකේ නම තමයි ඇන්කර්ලගේ Soundcore Select for Go කියන මොඩල් එක. ඉතින් ගයිස් මේක රුපියල් 2500 ගන්න කොහොමද කියලා මම ඔයගලන්ට වීඩියෝ එකේ අන්තිමට කියන්නම්. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකන් ඉන්න අමතක කරන්න එපා. ඉතින් ඊට කලින් බලමු අපි 2025ට මේ ස්පීකර් ගැලපෙනවද කියලා. ඉතින් ගයිස් මට මේ ස්පීකර් එක දැක්කම මතක් වුණේ JBL Go 4 කියන මොඩල් එක. ඉතින් ඒකට ගොඩක් ළඟියන් ඩිසයින් එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව අපි යම් බලන්න අන්බොක්ස් එකට. අපි මුලින්ම මේ විදිහට කවර් එක අයින් කරගමු. ඉතින් ගයිස් මේ ස්පීකර් එක රිලීස් වෙන්නේ 2024 සැප්තැම්බර් මාසේ. ඉතින් ඊළඟට බලා ගන්න පුළුවන් අපිට බොක්ස් එකත් එක්කම බිල් එක වල තියෙනවා ෂොප් එකෙන්. අපි බොක්ස් එක ඕපන් කරගමු මේ විදිහට. ඉතින් මේකේ ගොඩක් දේවල් අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේක සරලව කිව්වොත් ස්පීකර් එකක් හින්දා ඉතින් අපිට type C කේබල් එකක්, paperworks ඒ වගේ දේවල් තමයි අපිට මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊළඟට හම්බ වෙනවා අපිට අපේ ස්පීකර් එක. ඉතින් ගයිස් මේ ස්පීකර් එක වැඩි විස්තර කරන කතා කරොත් මේක පැය 20ක් ප්ලේ කරන්න පුළුවන් කෙනවා එක charge එකකින්. ඉතින් IP67 රේටින් එකක් අපිට මේගොල්ලෝ දීලා තිනවා. ඒ වගේම මේක මීටර එක නැව වතුරේ වුණත් යට දාන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කියනවා. ඒ වගේම විනාඩි 30ක් වෙනකම් මේක තියන් ඉන්න පුළුවන් කියන වතුර යට. ඉතින් ඊටත් අමතරව කතා කරොත් මේකේ 5 watt ස්පීකර් එකක් තියෙනවා. ඒකට Bluetooth 5.4 version එකක් තියෙනවා. ඉතින් range එක ගත්තොත් මේක 13 meters වෙනකම් range එක කියන්නේ වට දුරට යන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කියනවා. ඉතින් charging port එක ගැන කතා කරොත් මේක type C තමයි එන්නේ. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා හැම device එකකම දැන් ඉන්නේ type C. ඉතින් මේකේ battery එක ගැන කතා කරොත් milliampere 2400ක බැටරි එකක් එනවා. ඉතින් මේක ගොඩක් ලොකු බැටරි කැපැසිටි එකක්. මොකද JBL ගේ 13000ක විතරන Go 4 එකේ තියෙන්නේ මිලියම්පියර් 850ක බැටරි එකක්. ඉතින් ඒකත් එක්ක බලද්දි ගොඩක් හොඳ බැටරි ලයිෆ් එකක් මේකේ තියෙනවා. ඉතින් මේකේ ආසන වශයෙන් බර ගැන කතා කරොත් ග්‍රෑම් 265ක බරක් මේකේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ස්පීකර් එක කනෙක්ට් කරන්න පුළුවන් Soundcore කියන ඇප් එක හරහා. ඉතින් ඒ ඇප් එක හරහා අපිට තියෙන ලොකුම වාසිය තමයි මේකේ equalizer තියෙනවා. ඉතින් equalizer වලින් අපිට ඕන විදිහට sound හදා ගන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ දන්නවා. ඉතින් මේ වෙනකොටත් ඉතින් guys අපි sound test එකට ගිහලා බලමු කොහොමද මේකේ sound quality එක කියලා. Last forever. ගයිස් මේ ස්පීකර් එක රිලීස් වෙලා අවුරුද්දක් වෙලත් තාම සයිට් වල සමහර කලර්ස් සෝල්ඩ් අවුට්. ඉතින් මම ගිහිල්ලා මට තිබිච්ච පාටක් තමයි මේ ගත්තේ ඒ ග්‍රීන් කලර් එක. ඉතින් ඕගොල්ලෝ ගිහිල්ලා බලන්න ලස්සන පාටවල් දිනවා. ස්ටොක් ආපු ගමන්ම ගන්න පුළුවන් ඒගොල්ලෝ ගිහිල්ලා බැලුවොත්. ඉතින් ගයිස් මේ ස්පීකර් එකේ සවුන්ඩ් ක්වොලිටි ගැන කතා කරොත් මේකේ හොඳ ක්ලියර් සවුන්ඩ් එකක් වගේම හොඳ බේස් ක්වොලිටි එකක් තියෙනවා. ඉතින් මේක ඇප් එකෙන් කන්ට්‍රෝල් වෙනින් ඉඳ කොහොමත් මේකේ සවුන්ඩ් ක්වොලිටි අපිට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ගයිස් මේ සවුන්ඩ් ටෙස්ට් වීඩියෝ එකේ සවුන්ඩ් ක්වොලිටි හරියටම දැනගන්න ඕන නම් හෑන්ඩ් ෆ්‍රී එක යූස් කරලා බලන්න ඕගොල්ලෝ. Last forever. ඉතින් guys කොකවත් එක හරහා තමයි මම මේක මිලදී ගත්තේ. ඉතින් රුපියල් 6999ක් වගේ වුණා මේක මට සම්පූර්ණ කරලා. ඉතින් ඩෙලිවරි charges එක මට ඔක්කොම රුපියල් 2500ක වුණා එක වාරයකට. ඉතින් ඔයගොල්ලන්ට අවශ්‍ය කරන links මම ඔක්කොම පල්ලෙහාන් දාලා තියන්නම්. ඔයගොල්ලන්ට පුළුවන් ඒවෙන් ගිහින් මිලදී ගන්න. ඉතින් guys වීඩියෝ එක අවසානට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් තාම අනිවාර්යෙන් subscribe කරන්න. මතක තව bell icon එක click කරන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් like එකක් දාන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ අදහස comment එකකින් දාලා නම් අමතක කරන්න එපා. ඉතින් ඊළඟ වීඩියෝ හම්බ වෙනකන් අපි ගිහින්